මේ තිබෙන්නේ ඔටෝමෑන් අප ආයතනයට පැමිණි ඇලියොන් 240 මාදිලියේ වාහනයක්. මෙම මාදිලියේ තිබෙන්නේ non CVT ගියර්බොක්ස් එකක්. මෙම ඇලියොන් 240 ගියර්බොක්ස් එක බොහෝ කල්පවිතෙන ගියර්බොක්ස් එකක්. ඒ වුණත් මෙම ඇලියොන් 240 ගියර්බොක්ස් එකේ ඒකටම ආවේනික කාර්මික දෝෂ පවතිනවා. එම දෝෂ වලින් එකක් තමයි ලෝන් ටයිම් පාකින් එකකදී විශේෂයෙන්ම දිගු වේලාවක් පැය කිහිපයක් වාහනය එකතැන නතර කර අපි ස්ටාර්ට් කර ගියර් ලිවර් එක D එකට හෝ R එකට ෂිෆ්ට් කරත් වාහනේ ප්‍රමාද වී පිටත් වීම ප්‍රමාද වෙනව ධාවනය කරන්න. ඉතින් විශේෂයෙන්ම මෙම non CVT ගියර්බොක්ස් එකේ ෆිල්ටර් එක ගැන කතා කළොතින් මෙම ගියර්බොක්ස් එකේ ෆිල්ටර් එක ෆැබ්‍රික් ෆිල්ටර් එකක්, ස්ටේනර් ෆිල්ටර් එකක් නෙමෙයි. ඉතින් මෙම ෆැබ්‍රික් ෆිල්ටර් එක ක්ලීන් කර පාවිච්චි කරන්න බෑ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 80000ක් ඉක්ම වූ පසුවත් ට්‍රාන්ස්මිෂන් ෆිල්ටර් එක රිප්ලේස් කළ යුතුයි. මෙම ෆිල්ටර් එක රිප්ලේස් කිරීමෙන් ගියර්බොක්ස් එකට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. විශේෂයෙන් කල් පැවැත්ම හොඳ වෙනවා. ATF ෆිල්ටර් වෙලා ඒ ඔයිල් ගමන් කරන නාලවල හරියට ඔයිල් ගමන් කරනවා. හොඳ පුලින් පව එකක් එනවා. ඇලියොන් මාදිලියේ වාහනයකට දන්නේ T4 කියන ට්‍රාන්ස්මිෂන් ඔයිල් වර්ගය. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව් වාහනයක ඔයිල් චේන්ජ් කිරීමට නිර්දේශ කර තිබෙන්නේ 35000 කිලෝමීටර්ස් වලින්. ලක්ෂ ඉක්මවලා 1,50,000ක් විතර වෙනකොට 25,000යි 30,000යි අතරවත් ඔයිල් චේන්ජ් කරලා දුවනවා නම් ගියර්බොක්ස් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. ඔබ નિયમિત කාල සීමාවල ඔයිල් මාරු කර නොමැතිනම් ATF චේන්ජ් කළා නැත්නම් ඔයිල් වල විස්කොසිටි අඩුවීම තුලින් ඔයිල් වල තිබෙන ගුණාත්මක භාවය නැති වී ගොස් ඉහත දෝෂ ඇති වෙන්න පුළුවන්. කාලයත් සමග ලක්ෂ 2 ඉක්මවා පැද ඇති වාහනයක ගියර්බොක්ස් පද්ධතිය තුල තිබෙන විශේෂයෙන්ම ක්ලච් පැක් වල තිබෙන රබර් කොටස් දැඩි වී හැකිලී යාම නිසා ඉහත කී දෝෂ ඇති වෙන්න පුළුවන්. වාහනයක ගියර්බොක්ස් පද්ධතියේ දීර්ඝ කාලීන පැවැත්ම තීරණය වන්නේ කල්පනාකාරීව ධාවනය කිරීම සහ නිවැරදිව නඩත්තු කාල සීමාවන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම මතයි. ඉතින් මෙම කාර්මික දෝෂත් සමග වාහනය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුණොතින් වෙනත් විකල්පයකට යන්න වෙනවා. එය තමයි අඩු පිරිවැයකින් ගියර්බොක්ස් එක රීඇසෙම්බල් එකක් කර ගැනීම.